ආයිබෝවන් හැමෝටම අද අපි හදන්න යන්නේ ගෙදරදීම පීස් එකක්. ඉතින් මේ පීස් එකේ විශේෂත්වය තමයි අද මොසරෙල්ලා චීස් දාන්නේ නැතුව තමයි අද මේ පීස් එක හැදුවේ. ඉතින් ඔයාලටත් ගෙදරදී තාමත් ලේසියෙන් හදාගන්න පුළුවන් පීස් එකක් තමයි අද අපි ඔයාල වෙනුවෙන් අරන් ආවේ. අපි එහෙනම් වැඩි විස්තර නැතුව අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු. අපි මේකට ගන්නවා පිටි ග්‍රෑම් 250ක්. ඉතින් අපි මේ පිටි ග්‍රෑම් 250ට අපි මේකට එකතු කර ගන්නවා ඊස්ට් ග්‍රෑම් 10ක්. ඉතින් ඔයාලත් මේ විදිහට මැදින් පොඩියට මේ වගේ හදාගෙන මේකට ඊස්ට් ග්‍රෑම් 10ක් එකතු කරගත්තා. අපි ඒකටම සීනි ග්‍රෑම් 10කුත් එකතු කර ගන්නවා. බටර් ග්‍රෑම් 15ක් දාගත්තා. දාගෙන අපි මේක හොඳට අනා ගන්නවා. අපි මේකට මද රස්නේ උණු වතුර තමයි ගන්නෙ. ඉතින් මද රස්නේ උණු වතුර අරගෙන ඔයාලා මේකට ටික ටික එකතු කරගෙන පිටි එක හොඳට කවලම් කර ගන්න ඕන. එකපාර උණු වතුර එක ටික එකතු කර ගන්න යන්න එපා. වතුර වැඩි වෙන්න පුළුවන්. ඒකින් ටික ටික එකතු කරගෙන ඔයාලා මේ විදියට පිටි එක අනා ගන්න. ඉතින් මේ පිටි එක හොඳට නීට් කරගන්න මේ විදියට. ඉතින් ඔයාලා විනාඩි 7ක් 8ක් වගේ කාලයක් මේ පිටි එක හොඳට නීට් කරගන්න. ඊට පස්සේ අපි පොල් තෙල් ටිකක් මේකට එකතු කරගෙන ආයෙසරයක් අපි හොඳට මේක නීට් කරගන්නවා. ඉතින් දැන් අපි මේ පිටි එක නීට් කරගෙන ඉවරයි. දැන් අපි මේක මේ වගේ භාජනයකට දාලා ඒකේ පොල් තෙල් තවරගෙන මේ විදියට අපි මේක පිපෙන්න තියෙනවා. අපි පැයක් විතර මේක වහලා මේක පැත්තකට කරලා තියන්න ඕන. ඉතින් පොල් තෙල් තවරගෙන අපි මේක වහලා මේක පැත්තකින් තියා ගන්නවා. අපි පැයක් මේක මේ විදියට නිදහසේ පිපෙන්න තියනවා. ඒ අතර අපි සෝස් එක හදා ගන්න අපි මේ වගේ සුදු ලුණු බික් කීපයක් අරගෙන මේක හොඳට පොඩි කර ගන්නවා. ඉතින් කුඩු වෙනකන් හොඳටම මේ වගේ තලා ගන්නවා මේක. තලාගෙන අපි මේක පැත්තකින් තියාගෙන ඊට පස්සේ භාජනයක් අරගෙන අපි මේකට සෝස් හැඳි 3ක් 4ක් දා ගන්නවා. ඉතින් ඔයාලා කැමති ප්‍රමාණයට මේක දා ගන්න. ඒකට අපි කෑලි මිරිස් තේ හැන්දක් එකතු කරගත්තා. ලුණු කුඩු වලට අවශ්‍ය තරම් එකතු කරගන්න. ඊට පස්සේ මිරිස් කුඩු තේ හැන්දකුත් අපි එකතු කරගත්තා මේකට. ඊට පස්සේ අපි මේකත් කවලම් කර ගන්නවා. දැන් අපි තලාගත්ත සුදු ලුණු ටිකත් මේකට දාගෙන ඒකත් ආයි කවලම් කර ගන්නවා. ඉතින් මේකත් හොඳට මේ විදිහට කවලම් කරගෙන මේක පැත්තකින් තියා ගන්නවාලා. ඉතින් දැන් අපි හදන්න යන්නේ අපි මොසරෙල්ලා චීස් වෙනුවට පාවිච්චි කරන චීස් එක තමයි අද අපි හදන්න යන්නේ. ඉතින් මේකට අපි බටර් එකතු කරගත්ත මේ සැහැඳි තුනක්. ඉතින් බටර් එකතු කරගෙන මේ විදියට මේක ලිපේ හොඳට මේ විදියට දිය වෙන්න දෙනවා. ඊටමත් මද රස්නේ තියාගන්න ඔයාලා ලිප. ඉතින් අපි ඒකට මේකතු කරගත්ත පිටි ග්‍රෑම් 30ක්. පිටි ග්‍රෑම් 30කුත් එකතු කරගෙන මේකත් හොඳට කවලම් කරගන්න මේ විදියට. අපිට මේ චීස් එක හදාගන්න කිරිකෝප්ප භාගයකුත් අවශ්‍යයි. ඉතින් කිරිකෝප්ප භාගයෙන් කොටසක් අපි දැන් මේකට එකතු කර ගන්නවා. ඒ එකතු කරගෙන අපි ආයෙ මේක කවලම් කර ගන්නවා. ඉතින් ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තියාගන්න. එහෙම නැත්නම් මේක කැටි ගහනවා. ඉතින් ආයෙත් ඉතුරු කිරි ටිකත් අපි එකතු කරගෙන මේක ආයෙ හොඳට කවලම් කර ගන්නවා. ඉතින් ඔයාලට තේරෙනවනේ අර මොසරෙල්ලා එකේ චීස් එකේ අර ඇදෙන ප්‍රමාණය එනකන් ඔයාලා මේක මෙන්න මේ වගේ වෙනකන් මේක හැදිගාගෙන ලිපෙන් ඉවත් කරගන්න. දැන් අපේ චීස් එකේ ප්‍රමාණය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපි මේක ලිපෙන් ඉවත් කරගෙන පැත්තකින් තියාගත්තා. දැන් අපි පැයකට පස්සේ අපි පිටි එක අරගෙන මේ විදියට තුනී කරගන්නවා.
තුනී කරගෙන අපි මෙන්න මේ වගේ ට්‍රේ එකක තමයි අද පීස් එක හදාගන්නේ. පීස් එකේ ප්‍රමාණය හදාගන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ වටේ ඉතුරු වෙන විදියට ඔයා පීස් එක හදාගන්න. ඊට පස්සේ අපි මැදින් මෙන්න මේ වගේ ගෑරුප්පුවකින් සිදුරු කරගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත සෝස් එක අපි මේ විදියට පීස් එක උඩින් දාගෙන ඒක හැමතැනම මේ විදියට තවර ගන්න ඕන. ඉතින් ඔයාලට ගෙදරදී තාල ඒසියෙන් හදාගන්න පුළුවන් පීස් එකක් තමයි අද අපි මේ ඔයාලට පෙන්වන්නේ. දැන් අපි සෝස් එක කවලම් කරගෙන ඉවරයි, ගාගෙන ඉවරයි. දැන් අපි හදාගත්ත චීස් එකෙන් කොටසක් පීස් එක උඩින් දාගෙන ඒකත් අපි බටේටම මේ විදියට තවර ගන්නවා. දැන් අපි චීස් එකත් මේ විදියට ගාගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේකට සොසේජස් මේ විදියට එකතු කරගන්නවා. ඉතින් මේවා ඔයාලට කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති නම් මෂ්රූම් එකතු කරගන්න පුළුවන්. ඔයාලට කැමති විදියට මේක හදාගන්න පුළුවන්. ඉතින් අද අපි සොසේජස් එකතු කරා. අපි ඊට පස්සේ ලූණු, තක්කාලි, අමු මිරිස් මේ දේවල් එකතු කළා. අපි චිකන් ටිකක් කෑලි වලට කඩාගෙන උඩින් මේ විදියට දාගත්තා. ඊට පස්සේ අපි ඉතුරු වෙච්ච මොසරැල්ලා චීස් ටික අපි හදාගත්ත මොසරැල්ලා චීස් ටික උඩින් මේ විදියට වක් කරගන්නවා. ඉතින් මේක දාගෙන ආයෙත් අපි මේක වහලා තියෙනවා විනාඩි 15ක් විතර. ඉතින් විනාඩි 15කට පස්සේ ඔයාලට පේනවා තව ටිකක් මේ පීස් එක පිපිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි පොල් තෙල් ටිකක් මෙන්න මේ වටේ මේ විදියට ගා ගන්නවා. ඊට පස්සේ තියෙන්නේ ඔයාලට මේක oven එකේ දාලා පීස් එක පුච්ච ගන්න. ඉතින් අපි සෙල්සියස් අංශක 220 මේක විනාඩි 13ක් 15ක් වගේ උෂ්ණත්වයේ අපි මේ පීස් එක පුච්ච ගත්තා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත පීස් එක. ඉතින් බලන්න අපි ගේන පීස් එකක් වගේම ලස්සනට ඒ රසටම අපිට මේ පීස් එක හදාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මොසරැල්ලා චීස් ඕනෙම නැහැ මේ පීස් එක හදන්න. ඉතින් ඒ රසටත් වැඩිය ඉතාමත් රසට ඔයාලට ගෙදරදීම හදාගන්න පුළුවන් මේ පීස් එක. ඉතින් ගොඩක් අඩු වියදමකින් හදාගන්න පුළුවන් පීස් එකක් තමයි අද අපි ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේ වගේ රසවත් වීඩියෝ බලන්න අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.